ගොඩක් අය අපෙන් අහන ප්‍රශ්නයක් තමයි ඇගේ අනිත් තැන්වල නෙවේ මගේ බඩ විතරක් අඩු කරගන්න විදිහක් කියන්න කියන එක. ඔයාලා දැකලා ඇති Facebook එකේ YouTube එකේ ඕන තරම් දැන්වීම් තියෙනවා දවස් 7න් බඩ අඩු කරන මැජික් පානයක් හෝ බඩ විතරක් අඩු කරන ව්‍යායාම ගැන. අද අපි කතා කරන්නේ මේ වගේ මිත්‍යා මත ගැන නෙවේ. බඩ විතරක් අඩු කරගන්න පුළුවන් කියලා කවුරු හරි කියනවා නම් ඒක ලොකු බොරුවක්. අද වීඩියෝ එකින් මම ඔයාලට කියලා දෙනවා ඇත්තටම විද්‍යාත්මකව සෞඛ්‍ය සම්පන්නව බඩේ මේදේ දිය කරලා ලස්සන සිරුරක් ලබා ගන්න කොහොමද කියලා. මුලින්ම මතක තියාගන්න අපේ ශරීරයේ එක තැනක විතරක් මේදේ ඉලක්ක කරලා මේදේ ඉවත් කරන්න බෑ. ඔයා 10 වාරයක් සිට්අප්ස් කළත් බඩ උඩ තියෙන මේදේ දිය වෙන්නේ නැත්නම් ඒ මස් පිඩු එළියට පේන්නේ නැහැ. ඒ වගේම තමයි කෑම පාලනයක් හෝ ව්‍යායාම නැතුව බඩ අඩු කරන්න බෑ. දවස් 30න් කිලෝ 15ක් අඩු කරන එක සෞඛ්‍යයට අහිත කරයි. ඕනෑම කෑමක් ඕනෑ තරම් කකා බඩ අඩු කරන්නත් බැහැ. ඉතින් බඩ අඩු කරගන්න නම් 70%ක්ම බලපාන්නේ ඔයාගේ කෑම වේල. සීනි සහ පැණි බීම නවත්තන්න. බඩේ මේදේ වැඩි වෙන්න ප්‍රධානතම හේතුව තමයි සීනි. කෘත්‍රිම බීම වෙනුවට වතුර බොන්න. ඊට අමතරව ප්‍රෝටීන වැඩි කරගත යුතුයි. බත් ප්‍රමාණය අඩු කරලා මස් මාළු බිත්තර කඩල කව්පි වගේ දේවල් වැඩිපුර කන්න. ඒකෙන් ඔයාගේ බඩ පිරිලා තියෙනවා. ඊට අමතරව ෆයිබර්ස් එහෙම නැත්නම් තන්තු ආහාරයට ගන්නත් ඕනේ. කොළ එළවලු සහ පළතුරු වැඩිපුර කන්න. ඒකෙන් ජීර්ණය පහසු වෙලා බඩ පිපීම අඩු කරනවා. දැන් බලමු ව්‍යායාම ගැන. බඩ අඩු කරගන්න නම් මුළු ඇඟේම මේදය අයින් වෙන්න ඕන. ඔයාලට නිවසිදිම මේ වගේ දේවල් කරන්නත් පුළුවන්. විනාඩි 15ක් 20ක් වේගයෙන් ඇවිදීම, දිවීම හෝ බයිසිකල් පැදීම වගේ දේවල් කරන්න. ඊට අමතරව බර ඉසලීම හෝ ඇගේ බර යොදා කරන ව්‍යායාම පුෂප්ස් ස්කොට්ස් වගේ පරිවෘත්තීය වේගය වැඩි කරන ව්‍යායාම් කරන්නත් පුළුවන්. බඩේ මාංශපේශී ශක්තිමත් කරන ප්ලාන්ක් වගේ එක්සර්සයිසස් උත් ඉතාම වැදගත්. මේකෙන් බඩ ඇතුළට ඇදලා තියාගන්න උදව් වෙනවා. ඔයා කොච්චර ඩයට් කළත් වැඩක් වෙන්නේ නැහැ ඔයාගේ ලොකු මානසික ආතතියක් තියෙනවනම්. ස්ට්‍රෙස් එක වැඩි වුණාම ඇගේ කෝටිසෝල් කියන හෝමෝනේ නිපදවනවා. ඒක කෙලින්ම බලපාන්නේ බඩේ මේදේ තැන්පත් වෙන්න. ඒ නිසා දිනකට පැය 7-8ක සුවදායක නිින්දක් අනිවාර්යෙන්ම අවශ්‍යයි. මතක තබා ගන්න බඩ අඩු කරන එක රැයකින් කරන්න පුළුවන් මැජික් එකක් නෙවෙයි. ඒකට කැපවීම සහ ඉවසීම තියෙන්න ඕන. බොරු පොරොන්දු දෙන ප්‍රෝග්‍රෑම් පස්සේ යන්නේ නැතුව අදම ඔයාගේ කෑම වේල සහ ව්‍යායාම ගැන සැලකිලිමත් වෙන්න. ඊට අමතරව මේ පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් නිව්ට්‍රිෂන් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු සම්බන්ධ කිරීමක් හෝ ඔබගේ පළපුරුදු බෞද්ධ චිකිත්සකවරයා සම්බන්ධ වීමෙන් තොරතුරු දැනගන්න පුළුවන්.